මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන එක්ක ප්‍රෝටෝනයක් නැත්තම් ප්‍රෝටෝන විසික් වෙන අවස්ථා තියෙනවා. මේ කේකේවා තමයි විසික් වෙන්නේ. හරි. ඇල්ෆා අංශුවක් කියන්නේ මොකක්ද? ඇල්ෆා අංශුවක් කියන්නේ මොකක්ද? ඇල්ෆා අංශුවක් කියන්නේ මේක මුලින්ම ලියද්දි ඔයාලට පොඩ්ඩක් මතක තියාගන්න අමාරුයි කියලා වගේ හිතේ මම අන්තිමට කෙටි ක්‍රමයක් කියන්න. ඒ කියන්නේ පට්ට ලේසියෙන් මතක තියාගන්න විදියක් කියන්න. ඇල්ෆා අංශුවක් කියන්නේ මොකක්ද? හරිද? දැන් ওই මාරි කියුරි ඕක හොයාගත්තා කිව්වට අර ෂර්ලොක් හෝම්ස් පොත් කියවලා තියෙනවා නම් ඒක තියෙනවා මේ ෂර්ලොක් හෝම්ස්ට පොඩි වැඩක් ආවා. හරි? වැඩක් ආවා. ඒ වැඩේ මේ තිබුණේ මේ එයාට යන්න තිබුණා ගමකට. ඒ ගමේ ඉන්න මිනිස්සු නිකන් තරුණ කාලේ මැරෙනවා. ඊට පස්සේ ඒ ගමෙන් ඉන්න මිනිස්සුන්ට හම්බෙන ළමයිට විකෘතිතා තියෙනවා කියලා එහෙම කතාවක් තියෙනවා. ඊට පස්සේ ඒ ගමෙන් සමහරකට ඒ ගමෙන් මිනිස්සු වෙන ගම් වලට පදිංචියට ගියාම සමහරලාට ඒ ප්‍රශ්න නැති වෙනවා. ඒ වගේ ගමක තිබිච්ච අභිරහසක් විසඳන්න ෂර්ලොක් හෝම්ස් යනවලු. ඒ කතාවක් තියෙනකම් මම කියන්නේ ඇත්ත කතන්දරයක් නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් ගිහිල්ලා එයා විසින් හොයාගන්නවලු ඒ ගමේ තියෙනවලු මේ ඔය මිනිරම් පතලක් වගේ ඒ වෙනම ඛනිජ වර්ගයක් නිස්සාරණය කරන පතලක්. ඒ පත්තල ඇතුලෙන් මේගොල්ලෝ හොයාගන්නවලු විකිරණශීලී මූලද්‍රව්‍යයක්. මුලින්ම ගමේ මිනිස්සු හිතන්නේ මේක කවුරු හරි කරපු ශාපයක් කියලාලු. එතකොට ඒගොල්ලෝ හොයාගන්නවලු විකිරණශීලී මූලද්‍රව්‍යයක්. ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය සම්බන්ධව ෂර්ලොක් හෝම්ස්ට පරීක්ෂණ කරන්න වෙලාව නැති හින්දා මාරි කියුරිට දුන්නා කියලා තමයි කතන්දරේ තියෙන්නේ. හරිද? ඒක බොරු කතන්දරයක්. එහෙම තියෙනවා. එතකොට මේ ඇල්ෆා